ලංකාව බං. මේ ලංකාව බං. ඕවල බං. ඕවල. ඔය පාල මුච්චුම පෝල බං. මන්ද පායලා. ලස්සනට දිලනවා. සර් මාමා කෙනෙක් යන. මාගේ කොල්ල සම්පූර්ණයි. වෙන්නේ තාමත් ලස්සනට. ඔබ යනවා. ගෙදර යන්නේ ගෙදර. වෙලටත් යම් පාන්දර 4යි. ඔව් අපි බලමු අපි වෙල ළඟට යන වෙලාව 4:27යි. හරිද? පාන්දර. අන්න හොඳ. හොඳ තමයි දර්ශනය. ආන් පුතේ හොඳ මාමා. පායලා. මාමා පුතේ. වෙල පාරේ ඇතින් ඇත්තට දිතුලන රක්ත බුදුගලක්. ඔය තියෙන්නේ මලවලු අඩබන් සෑන්න මට තියෙන යන්න අමාරු පාරේ ඇස්සත් එක්ක සෑයන කේස් ඔලෙස්සනවා අපි සැලෙන්නේ නැහැ අපි කොහොම හරි යනවා වෙල බලන්න වෙල බලලා ආපහු යනවාද කියලා කල්පනා කරලා අර මඩක් ගන්න නැහැ බං අම්පානකට නෑ එහෙමඩ නෑ තව විවිධ අරගේ අට ගෙදර උඩ හඳ ඉන්නේ තාම දුෂ්කර ගමනක් මේ තියෙන්නේ හඳ පායනවා මේ පාරේ යනවා ස්කැමල් 10 මි ඔක්කොම හයිවේ යන එහෙනම් තමයි කේස් එක තියෙන්නේ ඔව් ලස්සනවා තාමත් මනවින් තමගේ රථයේ පදවන ආකාරයක් පේනියනවා භයානක ගමනක් භයානක බෙල්ලාය අම්මලද මේ වඩ මරුනේ බං මේ ටික කපලා බං තම දර්ශනීය ලෙස පන්දුව මේ ටික කපලා බං කවුද කපලා තියෙන්නේ අම්මේ අම්මේ මේ ඔයාලගේද මේ කැල්ල ඔව් ඉන්පුට් ඔව් බලමු අපි ගයිස් ඔව් හන්ද මේ තියෙන්නේ යාව බෙලට ගම භයානක තත්ත්වයක් දැන් වෙලාව හරියටම පාන්දර 4:29යි අදෝ මේ ආපන්කෝ මේ බලපන්කෝ දැන් ඉඳා මම වතුර හදලා ගිහිල්ලා ඔව් මේන ප්‍රශ්නයක් ඔය ගයිස් මෙතන ඉතාමත් අద్భుත තැනක් ඔයාලට කියන්න වතුර කෙසේ වෙතත් ජලය දින 4ක් පමණ වෙලට දැම්ම කොච්චර වෙනත් වතුර නැහැ ඒනට ඇලේ වතුර තියනවා ඔයාලට පේනවා නේ ඔහොම තමයි ශ්‍රී ලංකාවේ ඇත්තේ වතුර ටික අපි ගලාගෙන යන නිකන් වතුර ටික ගන්න දෙන්නේ නැහැ ඌව බ්ලොක් කරනවා ගයිස් පොඩ්ඩක් බාන්න මේ පාන්දර යම් වෙලාව හරියටම 4:30යි උඹ බලන්න අපේ කොල්ලෝන්ගේ කැපවීම එන ගේමක් දීලා නැත්තම් මේ කුෂිකර්මාන්තය වෙනුවෙන් මේ කැප වෙන්නේ සත්තු ඉන්නවා නම් මිනිස්සු නෙමෙයි බං මොකේ වහලා දාන්නේ ගල් දාලා හිර කළා කවුද දන්නේ නැහැ අපි ගන්නේ කමන්නේ නැහැ ඔව් නම් වශයෙන් කියන්නේ අපි කමන්නේ කවුරුණක් කමන්නේ වතුර අවශ්‍ය ඔව් කැමැති අපි කියන්න කැමැති අපේ වෙලේ වතුර වහපු එයාට හද පිරිමෙව්ව එක සද්දය නැනේ ගයිස් ඕ ඉස්සල්ලා ආවේ නැහැ දැන් එනවා හොල්මන් නෙමෙයි මේවා කරන්නේ මිනිස්සු ශ්‍රී ලංකාවේ කුහක සිංහලයෝ තමන්ගේ ගැන විතරක් හිතන જાතිය හරි ඒක දෙනවා ඔව් ගයිස් අපි කොල්ලෝ යනවා පාන්දර 4:31යි නේ අරවට පේනවා ඉතින් ටෝච් එළිය හඳ බෑගෙන යනවා දැන්
එළිය වතුර වාහන ගල් දානවා ඉර කරනවා එම තමයි ඉතින් දැන් තමන් ගැන ඉතින් අපි කොල්ලන් කැපවීම තමයි මේ කාලේ පේන්නේ පාන්දරේ නම් තමන්ගේ බෙලට ඇවිදින් කැපවීමක් කරලා තමයි මෙයා සෑහනකමක් දෙනවා තමන්ගේ කුමුර අස්වද්දන්න අනික් වෙලා ටික ආරන්න අනික් වෙලා ටික අර ඩීල්ස්යයි මොකක්ද දන්නේ නැහැ ඉතින් රජ කාලේම තිබ්බේ නැහැ දැන් තමයි කොල්ල අඩුයි දැන් මේ කැපෙන තරුණ පරපුර ඔයාලා දැනනද දැන් ස්වභාවික සද්දේ කියන පාන්දර තියෙන සිසිලතත් එක්ක පාන්දර තියෙන ස්වභාවික දෙත් එක්ක මාරම ත්‍රාසජනක මාරම දෙකම එක තියෙනවා මෙතන හොඳට අහන්න ඒ සද්ද කියන ගයිස් අපි ගියා උසන්නයි චේවා එමිහිරි පාර්සික හඬ විඳින්න දීලා අපි යනවා අපි කොල්ල තාන එන ගමන් නම් ගයිස් අපි යනවා උසන්න කොළොන් චේවා එන සුබ අලුත් අවුරුද්දක් එන්න ඕන කට්ටියටම ඉරියෙන් පැනේ තුන සුබ අලුත් අවුරුද්දක් වෙන්න ප්‍රාර්ථනා කරනවා එහෙනම් සුබ කියන්නේ කට්ටිය සතුටින් එන මේ අලුත් අවුරුද්ද කර ගන්න ඕනේ එහෙනම් කොළොන් ජයවා නම් good morning කියලා අපි යනවා පින්බර පොහොය දිනෙකුත් වේවා එහෙනම් නම් බුස්සන්නයි කොළොන්